පුංචි යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න වෙනද වගේම ලස්සන පොතක්. ලස්සන විස්තරයක් එක්ක මම පුංචි යාළුවෝ හම්බෙන්න ආවා. පුංචි යාළුවෝ දන්නවද අද මම කතා කරන්න යන පොත මොකක්ද කියලා? මම අද කතා කරන්න යන්නේ 1974 රාජ්‍ය සම්මාන පවා දිනු යොවුන් නවකතාවක්. මේ පොතේ නම තමයි අපූරු යාළුවෝ. ඉතින් මේ පොත රචනා කරලා තියෙන්නේ ලා ප්‍රේමානන්ද මැල් මැතිතුමා. ඉතින් මේ පොතේ වෙන්නේ යාළුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මම පුංචි යාළුවන්ට මේ යාළුවෝ තුන් දෙනාගේ නම් කියන්නද? එක්කෙනෙක් පාලිත, අනිත් එක්කෙනා ජය, අනිත් එක්කෙනා තමයි ගුණදාස. මේ යාළුවෝ තුන් දෙනා යනවා ගුහාවක් ඇතුළට. ඒකේ වෙනම අභිරහසක්. ඒ දේ විසඳන්න තමයි මේ යාළුවෝ තුන් දෙනා මේ ගුහාව ඇතුළට යන්නේ. ඉතින් පුංචි යාළුවන්ට මේකේ කොටස් 6ක් තියෙනවා කියවන්න. ඒ වගේම තමයි මේ පොත කියවනකොට පුංචි යාළුවන් කුතුහලය තවත් වැඩි වෙනවා. එහෙනම් පුංචි යාළුවෝ කියවලා බලන්න. අදට මං ගිහින් එන්නම්. ආයිබෝවන්.